මේ පොත ලියන්න හිතුනේම ඒකත් එක්කමද? ඇත්තට පොත ලියන්න වෙන හේතුව තමයි මම මේ ශාස්ත්‍රයේ අවුරුදු 40කටත් වැඩිය මම වැඩ කරලා තියෙනවා. මම වැඩ කරලා තියෙනවා ලංකාවේ අවුරුදු 30ක්. ඊට පස්සේ මම එංගලන්තේ වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ මම ඕස්ට්‍රේලියාවේ වැඩ කරලා තියෙනවා. කැනඩාවේ වැඩ කරලා තියෙනවා. මේ රටවල වල වැඩ කරද්දී මම මේ ශාස්ත්‍රයෙන් තමයි මම පුහුණුකරුවෙක් විදිහට වැඩ කරලා තියෙනවා. ස්පෝර්ට් සයන්ටිස්ට් කෙනෙක් විදිහට වැඩ ෆිසිකල් ඇක්ටිවිටි එපිඩෙමියොලොජිස්ට් කෙනෙක් විදිහට මම වැඩ කරනවා කියලා තියෙනවා. හරිද? ඊළඟට මේ සෑම් මේ ක්‍රීඩා කණ්ඩායම් පුහුණු කරලා තියෙන කෝච් කෙනෙක් විදිහට. එතකොට මම මේවා ඊළඟට ලෙඩ රෝග මර්ධනය මේ ඒ වැඩසටහන් කරලා තියෙන මුළු ලෝකෙම. පස්සේ මට හිතුණා අපි කොච්චර මිනිසුන්ට කිව්වත් මිනිස්සු කරන්නේ නැහැ. ඔව්. හරිද? හෙට කරනවා නිද්ද කරනවා. ඉතින් මට දැන් මේ ලොකුම ප්‍රශ්නේ තමයි මේ වෙලා තියෙන මිනිස්සුන්ට මේ benefit of exercise කියන එක දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. තේරෙන්නේ health literacy. health literacy කියලා කියන්නේ මේක කියවලා යමක් අවබෝධ කළ මට මේකෙන් ප්‍රයෝජනයක් වෙනවා. ඒ නිසා මම මේක කරන්නේ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ මට දැන් මම දැනුච්ච විදියට මේ වැඩ කරගෙන යනකොට. ඉතින් ඊට පස්සේ මම හිතුවා කවදා හරි මම මේක පොතක් ලියන්න ඕනේ කියලා මේ health literacy මිනිස්සුන්ගේ ඩෙවලොප් කරන්න ඕනේ. පස්සේ මම කැනඩාවේ වැඩ කරන කාලේ මම වැඩ කරුවා health literacy project වල තමයි කරුවේ. එහෙ ගොඩාක් මේ migrants හරියට ඉන්නවා. ඒ කියන්නේ මේ සාමාන්‍ය මිනිස්සුයි migrants කියන්නේ මේ locals and migrants. මම ඒගොල්ලන්ට ඒගොල්ලෝ කිව්වා අපි දන්නේ නැහැ එක්සර්සයිස් කරන්න කොහොමද මොනවද ඇයි එකකින් වෙන බෙනිෆිට් කියලා. ඊට පස්සේ මම හිතුවා තේරෙන භාෂාවෙන්. දැන් පොත් ගොඩාක් තියෙන පොත් තියෙනවා 5ක් විතර මගේ විදිහට පොත් ලියතර 5ක් විතර ඒ පොත් ඔක්කොම ලියන ඇකඩමික්ස් වලට අපි වගේ අයට. අපිට කියවන්න ඕනේ නැහැ. අපි දන්නවා කියලා තේරුම් ගන්න ඒවා. නමුත් ඒ පොත් කියවලා අනිත් අයට තේරුම් ගන්න බෑ හරි අමාරුයි. පුහුණු කරන අය ඉන්නේ මේ ડોක්ටර්ස්ලා ඉන්නවා නර්සස්ලා ඉන්නවා ඊළඟට ෆිට්නස් ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ඒගොල්ලන්ට පව ඒ පොත් කියවලා තේරුම් ගන්න බෑ ඇකඩමික්ස් කෙනෙක් අර ඒ ලැන්ග්වේජ් එක අපිට තේරෙන්නේ නැහැ. මම හිතුවා මේ හෙල්ත් ලිටරසි කියන එක සාමාන්‍ය වචනෙන් ලියලා ඉවරලා ඒ ඔක්කොම ජාගන් ඉංග්‍රීසියේ තියෙන බොහොම ලේසි භාෂාවකින් මේක ලියලා ලියන්න ඕනේ කියලා. ඒක ලියලා ඒක මේකට ඈඳන්න ඕනේ මිනිස්සු ව්‍යායාම කරන්නේ නැහැ. දැන් ඕකේ හෙල්ත් ලිටරසිනේ. තව වචන තමයි ඇක්ටිව් ලිටරසි කියන්නේ. මේ ඇක්ටිව් ලිටරසි කියලා කියන්නේ කොහොමද එක්සර්සයිස් මේකට එකතු කරන්නේ කියලා. ඒක එහෙම නැත්තම් සස්ටේනබල් කරගන්නේ නැහැ. මේ ෂෝක කියවලා නිකන් ඉන්නවා. ඒකට ව්‍යායාම පිළිබඳ දැනුමත් මේ පොතට දාලා තියෙන මේක තමයි මම කරන්න ඕනේ කියලා. ඒ කරලා තමයි ඕක ලිව්වේ. ඒ දෙක සම්බන්ධ කරුවා තමයි මම මේ පොත ලියන්න හිතුවේ. ඔව් මම